හරි අයිබෝන් හැමෝම සාදරයෙන් පිළිගන්නත් තෙස්සෙල්ලාගේ YouTube channel එකට. ඉතින් අද ගෙනාවේ eBay එකට ලස්සන description එකක් එහෙම නැත්නම් HTML වලින් description එකක් දාන්න ඔයාලට template එකක්. ඉතින් මේ template එක ඔයාලට ඕන විදිහකට හදාගන්න පුළුවන් විදිහට තමයි මම හදලා තියෙන්නේ. ඉතාම සරලව තමයි හදලා තියෙන්නේ. හරි ලේසියි. ඉතින් HTML දන්නේ නැති ඕනි කෙනෙකුට උනත් මේක change කරලා හදාගන්න පුළුවන්. right මේකේ outcome එක මෙන්න මේක. මේ තියෙන්නේ. මෙන්න මේ වගේ එකක් තමයි තියෙන්නේ. මම දැන් මේකේ මේ සිංහලෙනුත් එක එකව දාලා තියෙන්නේ. දැන් මේක ඇත්තටම මුලින්ම දකින්න කෙනෙකුට මේක මඤ්ඤා වගේ ඇති. සිංහලනුත් දාලා තියෙන්නේ හරියට තේරුම් ගන්න ලේසි වෙන්න. ඉතින් මේක ගත්තම මුලින්ම උඩ මාතෘකාව තියෙනවා මේ විදිහට. ඊට පස්සේ අපිට අපේ product එකේ photos 3ක් දාගන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟට තියෙනවා මෙතන මම දාගත්තේ material. එහෙම නැත්නම් අමුද්‍රව්‍ය කියලා product එකට භාවිතා කරපු ඒ ටික මෙහෙම පහළට එකින් එක type කරගෙන යන්න පුළුවන්. ඉතින් ඊළඟට මෙතන තියෙනවා එකත් මම මැටීරියල් කියන එකෙම කොපියක් ගත්තේ උඩින්ම. මේකත් අපිට ඕන විදිහකට දැන් උඩ මැටීරියල් දැම්මම නම් ඔය වගේ ප්‍රොඩක්ට් එක නම තව මොන හරි ලිස්ට් එකක් තියෙනවා නම් එකතු කරන්න. ඒකත් මෙතන මේ දෙවෙනියට තියෙන මැටීරියල් කියන කොටස එකතු කරන්න පුළුවන්. ඉතින් මෙතන මේ හැම එකම චේන්ජ් කරන්න පුළුවන්. මම දැන් එකම ටොපික් එක මැටීරියල් කියලා ගත්තට දැන් මට මෙතන දාන්න පුළුවන් item specification. then material ඔයගෙන් දේවල් දාන්න පුළුවන්. දැන් මෙතනත් මම මැටීරියල් කියලා ගත්තට ඔයාගේ ප්‍රොඩක්ට් එකේ මොන හරි අංක 1 2 3 4 දාලා විස්තර කරන්න දෙයක් තියෙනවා නම් ඒක මෙතන විස්තර කරන්න පුළුවන්. ඊළඟට මම ඒ වගේම තව කොපියක් දාගත්තා. තව මොන හරි ඔයාලට විස්තර කරන්න දෙනවා නම් ඊට පස්සේ මෙතන තව කොපියක් දාගත්තා. ඒකත් නිකන් dot list එකක් dot දාලා මොන හරි ඔයාලට කියන්න තියෙනවා නම් ඔයාලගේ ප්‍රොඩක්ට් එක ගැන ඒකෙම කොපියක් යටින් දාගත්තා. ඊට පස්සේ තව මෙතන දෙනවා image 8ක් ඔය ප්‍රොඩක්ට් එකේ image 8ක් දාන්න පුළුවන් මෙතනට. හරි ඉතින් ওই විදිහට තමයි එන්නේ. මම දැන් මේක වෙන විදිහ වලට කියන්නම් චුට්ටක් සංකීර්ණයි වගේ පෙවුනට ලොකු ගැටලුවක් නැහැ. right හරි ඉතින් අපි මුලින්ම යමු HTML code එකට. right මේ තියෙන HTML code ටික පොඩ්ඩක් අපි ලොකු කරමු. alright එතකොට මේ HTML code එක ටික ගත්තම ඔයාලට මේකේ වෙනස් කරන්න තියෙන්නේ මෙන්න මේවා. මම සිංහලෙන් type කරලා තියෙන තැන් තියෙනවානේ. උදාහරණයක් විදිහට මෙතන මේක topic වෙන්න බෑ. continue. මෙතන තියෙනවා topic. මෙන්න මේ topic කියන එක සම්පූර්ණයෙන්ම මකලා ඔයාලට ඔයාගේ මාතෘකාව දාගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි ගහමු මෙතනට all කටු කියලා ගැහුවා. මේක save කරා. ඊට පස්සේ මෙතන review කරා. හරි පොල් කටු right. ඉතින් එතකොට ඔයාලට මොන විදිහට ඔක change කරගන්න හරි ලේසි විදිහ තමයි මම මේ කියලා දෙන්නේ. හරි ඉතින් ඊට පස්සේ අපි යනවා ඊළඟට මෙතනින් ගියාම පස්සේ මේ දෙපැත්තේ තියෙන H1 මේ H1 කියන එකෙන් අපිට මේක font size එක වෙනස් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේක H2 කරත් එහෙම මේක තව ටිකක් චූටි වෙනවා. right ඒක මම කරලා පෙන්නන්නේ ඔයාලා කරලා බලන්න. මේ තියෙන්නේ H1 ඕක delete කරලා මෙතනින් මේක delete කරලා H2 ගන්නවා. මෙතනින් මේකත් delete කරලා H2 දානවා. save කරනවා. දැන් මේ තියෙන size එක බලා ගන්න. මේ තියෙන size එක මේක මෙහෙම කරා size එක චූටි වුණා. right නමුත් topic එක සාමාන්‍යයෙන් ටිකක් ලොකුවට තියෙන ඕන නිසා අපි H1 කියලා දාමු. right හරි H1 හරි එතකොට
දැන් මේ වීඩියෝ එක බලන් ඉන්න ඕනි කෙනෙකුට පළවෙනි කෝඩ් එක දැක්කම ගැටලුවක් නැහැ අපිට. මෙතන අපේ මේ අපි දැන් මම සිංහලෙන් දැම්මට ඉංග්‍රීසි වලින් අපි දාන්නේ. මෙතන අපේ ටොපික් එක දානවා. හරිද? ඊට පස්සේ ටොපික් එකේ සයිස් එක මෙතනින් දානවා. මේ H1 කියන එක. right? එතකොට මේක H1 තමයි ලොකුම සයිස් එක. ඊට පස්සේ H2 H3 වෙනකොට පොඩි වෙනවා. ඉතින් ටොපික් එක නිසා මේක H1 දාගෙන තියාගන්න. හරි. එතනින් මේ පාර්ට් එක ඉවරයි. ඊට පස්සේ මම පොඩ්ඩක් මෙතන ස්පේස් එකක් ගන්නවා ඔයාලට කියන්න ලේසි වෙන්න. right. ඊට පස්සේ අපි දැක්කා අපේ මෙතන තියෙන මුල් ඉමේජ් තුනක් මේ තියෙන්නේ. මෙන්න මේ මුල් ඉමේජ් තුනට අපි ඉමේජ් එකක් දාගන්න ඕනේ. ඉතින් ඒක දාගන්නේ මෙන්න මෙතනින්. මේකෙත් මේ තියෙනවා වෙනස් කරන්න යන්න එපා. ඔයාලා මෙන්න මෙතන තියෙන මේ තියෙන්නේ. මෙන්න මේ සමාන ලකුණෙන් මේ පැත්තේ තියෙනව නේද? මෙන්න මේ සමාන ලකුණෙන් මේ පැත්තේ තියෙන ටික. ඔන්න ওই ටික තමයි වෙනස් කරන්න ඕනේ. ඔය ටික මෙන්න මේ කමා ඇතුළේ තියෙන ටික සමාන මෙන්න මේ ටික වෙනස් කරාම ඇති. right. මම දැන් උදාහරණයක් කරලා පෙන්නන්නම්. දැන් මෙතන මම දෙවියන්ට තියෙන ඉමේජ් එකනේ මේ තියෙන්නේ. දැන් මේකේ මම දෙවියන්ට තියෙන ඉමේජ් මෙතන තියෙන ඔක්කොම තුනයි. right. මේක ඉමේජ් එකක්. මෙතන මේ IMG කියන ඉමේජ් කෙනෙක්. මේක ඉමේජ් එකක්. මේ අනිත් ඉමේජ් එක මේ තුන්වෙනි ඉමේජ් එක. අපේ ටොපික් එකට යටින් ඉමේජ් තුන තමයි මේ. මම ඉතින් එක ඉමේජ් එකක් මම දාලා තියෙන්නේ. අනිත් ඉමේජ් තුන දාගන්න විදිහ මම පෙන්නන්න. මුලින්ම අපි අපේ eBay එකට යන්න ඕනේ. eBay එකට ගිහිල්ලා දැන් අපි මොකක් හරි ලිස්ට් කර ඉන්නවා නම් ලිස්ට් කරන එකේ තන අපි ඉමේජ් අප්ලෝඩ් කරනවා. ඒ ලිස්ට් කරන තන අප්ලෝඩ් කරපු ඉමේජ් එක මේ විදිහට ඕපන් කරගන්න ඕනේ. ලිස්ට් කරපු තැන අප්ලෝඩ් කරලා තියෙන ඉමේජ් එක මෙහෙම ක්ලික් කරාම ඒක අපිට මේ විදිහට ලොක් වෙනවනේ. මේ විදිහට ලොක් වෙනවා. මේ ඉමේජ් එක ආයේ රයිට් ක්ලික් කරලා අපි new open new in image in new tab එකකට යනවා. right. new tab එකකට ගියාම මේ තියෙන new tab එකේ තියෙන image එක අපි මේකේ link එක තමයි ගන්න. මතක තියාගන්න. අපි image upload කරා. ඒ upload කරපු image එක view කරලා බලුවා. view කරපු image එකේ right click කරලා new tab එකකට ගියා. එතකොට මේක අපි මේ link එක copy කරගත්තා. දැන් මේ HTML code එක මම notepad එකේ ඇත්තටම edit කරන්නේ වලට පෙන්වන්න ඕන නිසා ඔකේ enter කරන්නේ අපි ඔය ඔක්කොම කරගෙන මම අන්තිමට කියන්නම් eBay එකේ අපේ HTML description එකට මේ තමයි මේක edit කරන්නේ. මොකද හොඳම ක්‍රමය තමයි මේක notepad එකේ හදාගෙන එතනට යන එක. මොකද eBay එකේ ලොකු ඉඩ නැහැ එතන අපිට හදන්න. හරියට right. එතකොට මම කිව්වා වලට මෙන්න මේ කමා දෙක ඇතුලේ තියෙන මේක යන්න select කරා. අපිට ඕන එක paste කරා. ඊට පස්සේ මේ කැලලත් මෙන්න මේ ටික select කරා. අපිට ඕන එක paste කරා. හරි. දැන් බලන්න මෙතන මම save කරේ නෑ තාම. right. image දෙකක් තාම ඇවිල්ලා නැහැ. image දෙකක් දෙපැත්තෙන්. මේක මම save කරා refresh කරා. right. ඉතින් ඔයාලගේ item එක මොන විදිහට ලස්සනට මේව කරන්න පුළුවන්. හරි. ඉතින් ඊළඟට මම මේක change කරලා පෙන්නන්න ඔයාලට. මම ලේසි විදිහට හදලා තියෙන්නේ. දැන් අපේ පළවෙනි page එකේ image තුන cover වෙන්නේ මේකෙන් එතකොට ඔයාලට edit කරන්න තියෙන්නේ මම කිව්වා මෙන්න මේ කමා දෙක ඇතුලෙන් තියෙන මෙන්න මෙතනට තමයි eBay එකේ අපි image එකේ link එක දාන්න ඕනි කියලා පැහැදිලිව. හරි. එතකොට එතනින් මාතෘකාව හරි image තුන හරි ඕනම කෙනෙකුට සරලව තේරෙන විදිහට තමයි මම මේක හැදුවේ. right. ඊළඟට මෙතනට යනවා පහළට තව පොඩක් පහළට ගන්නවා. right. මේ තියෙන්නේ මෙතන තියෙනවා අමුද්‍රව්‍ය material මේ තියෙන්නේ මේක මම change කරන්නම් මෙතන මේක save කරොත් ඔයාලට ආයි දෙන්න බැරි වෙනවනේ. right. මම මෙතනින් ආයි type කරනකො material කියනවා. right. ඔන්න ඔක තමයි දැන් ඊළඟට විස්තර දාන material මොනවාද කියලා. ඉතින් මේකෙත් මෙන්න මේ මැද තියෙන මෙන්න මේ ටික තමයි අපි type කරන්න ඕනි. මෙතන dot දෙකක් දාන්න ඕනි. dot දෙකක් එනවා අපේ විස්තරේට. මේ ටික විතරයි change වෙන්න ඕනේ. වෙන මොකද change වෙන්න ඕනේ නැහැ. font size හදන්න ඕන. මෙන්න මේ H1 කියන එක වෙනස් කරන්න කියලා මම ඉස්සෙල්ලා කිව්වා. ඉතින් මතක තියාගන්න හැම මාතෘකාවකම මේ font size එක එකම විදිහකින් තියාගන්න H1 H2 වගේ. හරි. ඉතින් දැන් අපි මේක save කරලා බලමු. save ගියා. මෙතන මෙන්න මේ මෙතන තමයි මම material කියලා මැදට දැම්මේ. මේක refresh කරා.
right මෙතන material කියලා ආවා. හරි. ඊට පස්සේ මෙතන ගියා color එක change කරනවා නම් මෙන්න මෙතන මේ blue කියන තැන red green වලට ඕන එකක් දෙන්න පුළුවන්. ඉතින් ඔයාලා ඇත්තටම ඔයාලගේ description එකේ ගලණයක් තියාගන්න මාතෘකාව ටික නිල් පාටයි ඔය වගේ දෙයක්. ඉතින් මෙතන මම blue දීලා තියෙනවා. මේකත් ඔයාලට change කරන්න පුළුවන් විදිහට තමයි මම මෙතන ලේසියෙන් දාලා තියෙන්නේ. මේ හරි අපි ඒක red කරලා බලමු. red කියලා දාලා save කරොත් අපේ මේ title එක අපිට red වෙනවා. හරි. එතකොට ඊට පස්සේ මෙතනට තියෙනවා දැන් එතනින් පහල ඔක්කොම තියෙන අපේ product එකට අදාළ දේවල්. ඒකෙනුත් අපි edit කරන්නේ මෙන්න මේ P2 මැද තියෙන. මෙන්න මේ කැලේ විතර edit කරනවා. අපි හිතමු අපි ගහමු මේක handmade කියලා. හරි. අපි ගහමු මේක handmade කියලා. handmade කියලා ගැහුවා save කරා. right දැන් මෙතන handmade කියලා වදින්න ඕන. අපි වෙනස් කරා. right දැක්කනේ. ඉතින් මේ විදිහට handmade කියලා වදුණා. ඉතින් ওই විදිහට ඔයාලා මෙතන දාන topic එකට අදාළ product එකේ සියලුම විස්තර ටික මෙයන් පහලට edit කරන් යන්න. ඔයාලට දාන මොකක් හරි අපි මම දන්නේ ඔයාලා මොකක්ද දානවද කියලා ඔයාලගේ product එකට material එක හරි මොකක් හරි specification එකක් හරි දානවනම් මෙතනින් පහලට මේ විදිහට මෙන්න මේ P අකුරේ මැද තියෙන ටික විතර select කරලා delete කරලා එතනට ඔයාලා දාන එක type කරන්න. දැන් මෙතන ඔයාලට දැන් මේකේ තියෙන එක වැඩි කියලා හිතමුකෝ. දැන් මම මේ වැඩිපුරක් දෙක දැම්මේ කටියට ලේසි වෙන්න. දැන් මේකේ තියෙනවාට මෙතන 5ක් 6ක් විතරයි නම් මේකේ දාන්නේ. මෙන්න මේ යටම තියෙන මෙන්න මේ H4 එකේ ඉඳලා උඩට තියෙන ටිකක් මෙන්න මෙහෙම මම මේක delete කරන්නේ cut කරලා දානවා. cut කරලා දාන්න. එතකොට ඔයාලට ඕන ටික අයින් කරාම cut කරලා දැම්මා save කරා. දැන් මෙතන මේ යට ටික අයින් වෙනවා බලන්න. දැක්කද? ඉතින් ඔයාලට කරුණු 5ක් 6ක් ඔයා කරනවා නම් ඒ ටික ඔය විදිහට අයින් කරගන්න පුළුවන්. මම අයි paste කරනවා මොකද මම මේක තමයි description එකට දාන්න හිතන් ඉන්නේ. link එක. හරි. ඉතින් ඔයාලට මම දැන් එතකොට අපි මුලින්ම කතා කරා topic එක වෙනස් කරන විදිය ගැන කතා කරා. ඊට පස්සේ eBay එකේ අපේ product එකේ image එක දාන විදිය මෙහෙම කතා කරා. ඊට පස්සේ ඊළඟට list එකේ material හරි මොකක් හරි දාන list එක මෙතනින් enter කරා. ඔය විදියට ඊට පස්සේ ඒකේ විස්තර මේ විදිහට මෙන්න මේ P2 මැද තියෙන ඒවා ඔන්න ඔය විදිහට P2 මැද තියෙන ඒවා මෙන්න මේ විදිහට enter කරන් යන්න පුළුවන්. right ඉතින් මම මේ වගේ copy දෙකක් දැම්මා ඔයාලට. පේනවා ඇති මේ අමුද්‍රව්‍ය කියලා මෙතනින් කියනවා. තවත් material වෙනත් කියලා. ඒකෙන් මම copy එකක් දාගත්තා. ඉතින් ওই විස්තර ඔයාලට වැඩි නම් මම ඉස්සලා කිව්වා වගේ මෙන්න මේ විදිහට select කරන් ගිහලා මෙතනින් එක්ක delete කරන්න නැත්නම් cut කරලා දාන්න. දැන් මම මේක save කරන්නම්. දැන් මෙතන මම මේක refresh කරාම මෙන්න මේ material වෙනත් විස්තර කියන එක මේකේ පේන්නේ නැහැ. right දැක්කද? material වෙනත් විස්තර කියන නිල් පාට එක මෙතන පේන්නේ නැහැ. මේ පොළ පාට එක පාරණ එකක් නේ. පස්සේ එන එකක් නේ. මේක පේන්නේ නැහැ. right. මම ගිහලා මෙතන අරගෙන enter කරන්න ඕනේ. මොකද මේක මම description එකට දාන නිසා. right. ඉතින් මේ පහල එකත් එහෙම තමයි. මෙතන වල topic එක දාමු අපි මොකක් හරි eBay කියලා. right. save them. මෙතන ගියා. මෙතන eBay කියලා එක ආවා. හරි. ඊට පස්සේ මෙතන ගියාම මේ කතාව ඉවරයි. දැන් අපි යනවා මෙන්න මේ part එකට. මේ part එක මොකද? material වෙනත් විස්තර. material වෙනත් විස්තර මේ දෙන්නේ. මෙතන මම මේක දැම්මේ ඔයාගේ මොකක් හරි ඔයාගේ description එකේ අංක 1 2 3 දාලා විස්තර කරන දෙයක් තියෙනවා නම් මොනවා හරි ඒකට තමයි මේක දැම්මේ. ඉතින් මේක edit කරන්න මෙන්න මෙතනින් material වෙනත් විස්තර කියන එක මෙන්න මෙතනින් වෙනවා. මේව කරන්න. මෙතනට අපි දාමු headset කියලා දාලා මෙතන ගියා save කරා refresh කරා. දැක්කද? material headset වෙනත් විස්තර කොහොම එකක් ආවා. ඉතින් වෙනත් විස්තර වලට පස්සේ ඔයාලට පුළුවන් මොකක් හරි මෙහෙම එකක් දෙන්න.
මෙතනින් අපි මේ කලර් කියලා පාට අපි දෙනවා. දැන් මෙතන ඔයාට චේන්ජ් කරනවා නම් දැන් ඔයා කලර් කියලා නෙවෙයි හැම වෙලෙම තෝරන්නේ මෙතනට. එන මොකක් හරිනේ. ඉතින් ඔයාට මොකක් හරි අංක දාලා දාන්න දෙයක් තියෙනවා නම් මෙන්න මේක කියලා මෙන්න මෙතන ගිහින් චේන්ජ් කරන්න. අපි හිතමුකෝ මේක අපි කියමු කලර් කියලා. කලර් ඊට පස්සේ අපිට ඕනේ කලර් එක මෙතන තමයි දාන්නේ. කලර් එක මෙන්න මෙතන මතක තියාගන්න. මෙතන දානවා අපි මේක රෙඩ් කියලා. දැන් අපි මේක සේව් කරලා බලමු. සේව් ගියා. මෙතන ගියා. right මෙතන color එක red. right color red. එතකොට ඔයාලට මෙතන size එක වෙනස් කරන්න ඕන නම් මෙන්න මේ අකුරු වල මම මේ දෙපැත්තෙන් දාලා දෙනවානේ H4 කියලා. ඔයාලා ගණනය හදාගන්න. මේක අපි H3 කරොත් H3 කරොත් මෙන්න මේ විදිහට උඹ ලොකු වෙනවා. සේව්. right දැන් දැන් ටිකක් විශාල වුණා. ඉතින් ඔය විදිහට හදාගන්න පුළුවන්. අපි ටොපික් එක දීලා තියෙන H2 වලින් H1 වලින් මේක ඕන H2 කරගන්නත් පුළුවන්. ඉතින් ඔය විදිහට අපි හරි. එතකොට දැන් මෙතන ප්‍රශ්නයක් නෑ ඔයාලට. එතකොට මේක තමයි මම කෝ 1 2 3 4 දාලා ලියන මොකක් හරි මේක තමයි මාතෘකාව වෙන්නේ අපි එඩිට් කරන. ඊට පස්සේ මොකක් හරි අපි හිතමුකෝ පාට රතු වගේ කියලා අපි කලර් එක ලියනවා නම් මෙතනින් කලර් කියන එක ටයිප් කරා මෙතන රෙඩ් කියලා දෙනවා. එහෙම නැත්නම් එහෙම එකක් අපිට ඕන නැත්නම් අපිට නිකම්ම ලියන්න මොකක් හරි ලිස්ට් කරන්න ඕන නම් වෙන මොකක් හරි 1 2 3 4 5 දාලා මෙතන මේ ඉස්සරහ තියෙන ටික අයින් කරලා දාන්න. මේ ටික අයින් කරලා දාලා සේව් කරලා බලන්න. මෙතන මේ කලර් රෙඩ් කියන කැලේ නෑ කලර් විතරයි එන්නේ. මොන හරි අංක ටිකකින් ඔයාලට විස්තර කරන්න දෙයක් තියෙනවා නම් 1 2 3 4 දාලා අන්න ඒ විදිහට කරන්න. මම ආයෙ මෙතන මේක paste කරනවා. හරි. එතකොට අංක වලින් දෙයක් ඔයාගේ description එක දැන් අපි කතා කරා. description එකේ topic එක කතා කරා. eBay වගේ product එකේ photo දාන විදිය කතා කරා. ඊට පස්සේ මේ විදිහට අංක මොකුත් නැතුව නිකම්ම විස්තරයක් දාන්න. මෙන්න මේ වගේ අපි කතා කරා මාතෘකාවක් එක්ක. ඊට පස්සේ කතා කරා මාතෘකාවක් එක්ක අංක දාලා විස්තර කරන්න. මේ තියෙන්නේ මෙතන මාතෘකාවක් එක්ක අංක දාලා විස්තර කරන පාර්ට් එක. ඉතින් මේකේ දැන් මේ තියෙන්නේ මේක තමයි මාතෘකාව. ඒකට අදාළ දේවල් ටික තමයි මේ තියෙන්නේ. මේකනොත් ඔයාලට වැඩි කියලා හිතෙනවා නම් මේව සිලෙක්ට් කරලා ඩිලීට් කරගන්න පුළුවන්. මතක තියාගන්න නිකන් අංකමේ දේවල් විතරක් දානම නම් මොකුත් දැන් මේ පාට රතු එහෙම වෙන්නේ නැතුව අපි හිතමු ඔයාගේ මොකක් හරි මොකක් හරි වට දාන ඕන ප්‍රොඩක්ට් එකේ අංක දානවා. මෙන්න මේ ප්‍රොඩක්ට් එකේ ඉන්ක්ලූඩ් වෙනවා. උඩින් දාන මෙතනින් ඉන්ක්ලූඩ් වෙන දේවල්. මොකක් හරි LED බල්බ් එකක්, වයර් එකක් ඔය වගේ එහෙම දාන්න ඕන නම් මෙතනින් දින මේ ඉස්සරහ ටික ඩිලීට් කරලා දාන්න. ඔයාලට ඕන එක මෙතන ටයිප් කරන්න එච්චරයි. දැන් මෙතන තියෙන්නේ color red අන්න ඒ වගේ දෙයක්. එතකොට ඊට පස්සේ මම උතන කෝපි දෙකක් දාලා තියෙනවා මෙන්න මේ විදිහට. ඔයාලට ලේසි වෙන්න. එතකොට හරි. එතකොට මේ කෝපි දෙක තමයි මේ තියෙන්නේ. වෙනත් විස්තර කෝපිය මේ අනිත් වෙනත් විස්තර කෝපිය. හරි. ඊට පස්සේ තව තියෙනවා ඩොට් දාලා මොනවාරි වට ලියන්න ඕන. මෙන්න මේ විදිහට ඩොට් දාලා ලියන්න ඕන නම් මම මෙතන දාලා තියෙනවා. ඊළඟ එක ඩොට් දාලා ලියනවා. මේ තියෙන්නේ. මෙතනත් මොකක් කරවට මාතෘකාවක් දෙනවා. ඊට පස්සේ ඩොට් දාලා ලියනවා. විස්තරය ලියන්න දෙන්නේ මෙන්න මේ කොටසේ. මේ තියෙනවා. මෙන්න මේ කොටස තමයි විස්තරය ලියන්න දෙනවා. බලන්න. විස්තර කියලා මම මෙතන මේ විස්තර කියන එක මෙතන දාලා සේව් කරා. මෙතන ප්‍රීවියු කරනවා. right good පිටෝ මම වෙනස් කරේ කොතනද විස්තර මෙන්න මෙතන තමයි වෙනස් කරේ විස්තර කියලා ඒකෙන් නම් මෙන්න මේ හරියට විස්තර right
දැන් කතා කරා මේ තියෙන්නේ අපේ අංක දාලා කතා කරපු ලිස්ට් එක. ඊට පස්සේ මේ තියෙන ඩොට් දාලා කතා කරන පළවෙනි එක. ඩොට් දාලා කතා කරන පළවෙනි එක කියන්නේ මෙන්න මේක. ඒකේ තුන්වෙනියක් තියෙන එක. එතකොට අවුලක් කියලා තියෙනවා. තුන්වෙනියට තියෙන එක තමයි මම 20 කියලා ගාවේ. ඔව් මෙතන අපේ කෑල්ලක් මෙන්න මේ කෑල්ල අපි කියලා තියෙනවා. දැන් බලන්න 20 කියලා වැටලා save. right මේ තියෙන ඔන්න වැටලා. ඔයාලා මතක තියාගන්න ටයිප් කරන්න ඕනේ මෙන්න මේ කොටස ඇතුලේ. මෙන්න මේ කොටස ඇතුලේ තමයි මේ කියව ටයිප් කරන්න ඕනේ. මෙන්න මේ කොටස ඇතුලේ. ඔය දිනවා highlight කරලා. එතකොට මේ ටිකේ මෙන්න මේ කොටස ඇතුලේ. ඔන්න ඔය ටික ඇතුලේ අප්‍රාම ඇපල් කියලා. ඇපල් කියලා වටලා. හරි. ඉතින් ඒ වගේ දෙපැත්තේ තියෙන මෙන්න මේ H4 වලින් තමයි font size එක වෙනස් කරගන්නේ. ඉතින් ඔයාලට දැන් මම මේ දෙකක් දීලා තියෙනවානේ. මේ දෙකම වැඩි නම් මෙන්න මේ විදිහට එකක් select කරලා මේක delete කරලා දාන්න. මම delete කරන ලේසි විදිහට තමයි හදලා තියෙන්නේ. save කරා. එතන ගියා. දැන් මේ විස්තර මෙන්න මේක එකක් අයින් වෙනවා දැන්. මෙන්න මෙතනින් මේක හරි අයින් වෙනවා. මේක තමයි අයින් වෙන්න ඕනේ. බොහෝ දුරට අපි delete කරේ නේ. දැක්කද? මේක අයින් වෙනවා. ඉතින් මේ විදිහට මම ආයෙත් paste කරන්න. ඉතින් ඔයාලට මේකෙන් මෙන්න මේක අයින් කරලා ගන්න ඕනේ. මේකේ චූප් පොඩි කොටස් ඕනේ නැත්නම් මේක select කරලා අයින් කරලා දාන්න. හරි. එතකොට ඒක ඉවරයි. ඊට පස්සේ අපේ මෙතන images තියෙනවා. ඔයාලට පේනවා ඇති. මේ තියෙන image තුන 1 2 3 4 5 6 7 8ක් තියෙනවා. මෙන්න මේ image 8ට image දාගන්නේ මෙන්න මෙතන. මෙතන තියෙන move item කියලා. එතනට අපි topic එකක් දානවා. මෙන්න මෙතනට my image කියලා දාමු අපි. my image කියලා දාගෙන save කරාන් පස්සේ හරි ඔතන my image උනා. දැන් මේ ටිකට image දාගන්නේ අන්න අර විදිහටමයි මම ඒ link එකම copy කරන්න. මේ දෙන්න අපේ link එක copy කරා. එතන ගියා. මෙන්න මෙතනට තමයි දාන්නේ මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා වගේ. මෙතනට දානවා අපේ link එක. ඊට පස්සේ මේකෙත් මෙතනට දානවා අපේ link එක. ඔව් දැන් මේ image 8ත් මම වෙනම select කරලා තියෙනවා. ඔයාලට හදිස්සියකට delete කරගන්න පුළුවන් විදිහට. දැන් මේ මෙන්න මේක කැලේ delete කරාම එක image එකක් අයින් වෙනවා. යටින් ඉඳන් delete කරන්න පටන් ගන්න. එතකොට 8න් එකින් එක අයින් වෙනවා. right. හරි. දැන් මම image 8ම දා ගන්නවා. same image එක. මේ විදිහට තවත් එකක් දාගන්න. දැන් බලමු මොකද වෙන්නේ කියලා. save කරලා ඊපස්සේ මෙතනට ගියා. අපි මෙතනට ගියා. දැක්කද? image 8ම ඇවිල්ලා තියෙනවා. මට එකක් අමතකුණා මෙතන දාන්න. තුන්වෙනි එක මොකද්ද? තුන්වෙනි එක 2 3 තුන්වෙනි එකේ මොකද්ද ගැටලුව? තුන්වෙනි එකේ එතනට මම දාලා තියෙන්නේ වැරදි place එකට. ඒක දාන්න ඕනේ මෙන්න මෙතනට. කට් කරා මෙන්න මම කියවනේ image කියන තැන දාන්න ඕනේ කියලා. මෙන්න මේ image src කියන තැනට තමයි දාන්න ඕනේ. paste කරා. save කරා. right. මම අපි image 4 හරි. ඉතින් මේ image වල item name එක දැන් item ගොඩක් කරනවා නම් මෙතන name change කරන්න පුළුවන්. මේ තියෙන්නේ item name එක මෙන්න මෙතනට ගන්න පුළුවන්. ඔය අද item name එක මෙන්න මෙතනට අපි ගමු. pen කියලා දාලා save කරාන් පස්සේ දැන් review කරා. පෙන්නනවා කොහෙද අද item name name එක මෙතන pen කියන එක දාන්න ඕනේ මෙතන. copy කරලා මෙතන
ඊට පස්සේ ඒකේ වෙනස හරි ඊට පස්සේ දැන් ඉමේජ් එකට යටින් නම දානකොට මෙන්න මෙතන මම දාලා තිනවා අද item name කියලා. ඔන්න අද item name කියන එක තමයි වෙනස් කරන්න ඕනේ. දැන් මම මෙතන අද item name කියන එක මෙතන pen කියලා වෙනස් කරා. මෙතන apple මෙතන orange කියලා වෙනස් කරා. ඉතින් එහෙම වෙනස් කරාට පස්සේ මේ තියෙන්නේ orange apple pen කියන නම් ටික ඒ විදිහට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා if you have any කියලා මොකක් හරි කතන්දරයක්. ඒක තියෙන්නේ මේකේ යටම description එකේ. මෙන්න මේ තියෙනවා. මෙන්න මෙතනින් පටන් ගෙන ඔන්න උතන්ට ඔයාලට මොනවාරි කියන්න තියෙනවා නම් කස්ටමර්ට මේක ටයිප් කරන්න ලොකු විස්තරයක් හරි කමන්නේ. ඉතින් ඒක ඒ විදිහට එතන පෙන්නනවා. ඊට අන්තිම thank you කියන එක මෙතන පෙන්නනවා මේ විදිහට. මේක ටයිප් කරගන්න පුළුවන් ආට ඕන එක. ඉතින් ඕක තමයි eBay එකේ description එකක් HTML එකෙන් දාන්නේ. ඉතින් මම කිව්වා වගේ ඔයාලට පුළුවන් මේක මේ විදිහට හදලා මේක copy කරගන්න ඔයාලා මේ විදිහට. අනිවාර්යෙන් notepad එකේ හදන්න notepad එකේ හදලා අපිට eBay එකට දාමු ලේසි. notepad එකේ හැදුවා ඊට පස්සේ eBay එකට ගියා. eBay එකට ගිහිල්ලා මෙතන create your listing ගියා. මේ ටික මම delete කරලා දාන්න. හරි create your listing ගිහිල්ලා මෙන්න item description වල HTML කියන දඬ මේක අපි paste කරන්න ඕනි. paste කරාට පස්සේ එතන edit කරන්න අතදී අමාරුසා තමයි මම වෙන notepad එක edit කරලා ගත්තේ. ඔයාලට ඒ විදිහට කරන්න පුළුවන්. ඊළඟට මෙතන HTML අපි හදපු ඔක්කොම paste කරාම මෙතන ගිහලා බලනවා standard එක. ඔන්න ඔය විදිහට තමයි අපේ description එක දැන් කාට හරි පේන්නේ. අපේ customer-ට පේන්නේ මේ විදිහට. ඒක මම පෙන්නන්නම් preview කරලා. preview කරලා පෙන්නනවා මෙන්න මේ විදිහට තමයි අපේ description එක පේන්නේ. මේක මෙතන description එක හරි මෙතන description එක පේනන්නේ නැත්නම් මම මෙතන සම්පූර්ණ මේක අපේ මේක edit කරලා නැති නිසා තමයි preview යන්න බැරි. ඉතින් ඔයාලට පේන විදිහ මේ තියෙන්නේ මේ පැත්තේ තියෙන මේ standard කියලා. ඔන්න ওই විදිහට තමයි අපිට පේන්නේ මේ තියෙන්නේ. customer-ට පේන්නේ මෙන්න මේ විදිහට. ඔන්න ඔය විදිහට තමයි අපේ විස්තර පේන්නේ product එකේ. image 8ක් තියෙනවා අන්තිමට. ඔන්න ඔය විදිහට පේන්නේ. හරි. ඉතින් ඕක තමයි අද වීඩියෝ එක හරි පහසුවෙන් මේක edit කරගන්න පුළුවන් ඕනි කෙනෙකුට. ඉතින් ලස්සන්ට ඔයාගේ description එක හදා ගන්න පුළුවන්. ඉතින් මේක මුලින්ම මගේ මේ post මේකෙන් වීඩියෝ එකට යටින් description එකේ link මේක codes ටික copy කරගෙන ඔයා notepad එක දාලා හිමීට edit කරන්න පටන් ගන්න මම කියලා දුන්න විදිහට. හරි එහෙනම් channel එක subscribe කරන්න හැමෝටම සුබ දවසක්. ඉතින් අපි